බලමුද කාඩ් දෙකකින් ක්‍රෂ් එක ගැන. ඉතින් කීප දෙනෙක් කමෙන්ට් කරලා ඉල්ලලා තිබුණා ක්‍රෂ් එක ගැන රීඩින් එකක්. ඉතින් මේ කාඩ් දෙකෙන් පෙන්눔 කරන්නේ ඔයා මේ වෙනකොට ගොඩාක් එයා ක්‍රෂ් එක ගැන දැඩිව හිතන්න පටන් අරගෙන තියෙනවා කියලා පෙන්눔 කරනවා. සමහර විට ඊටාම කෙටි කාලයකින් ඔයා එයාට ගොඩක් ආකර්ෂණය වෙලා තියෙනවා, හැඟීම් වේගයෙන් ගලාගෙන යනවා කියලා පෙන්눔 කරනවා. ඉතින් ඔයාට මට අවවාදයක් විදිහට කියන්න ඕනේ මේ රීඩින් එකෙන් කියන්නේ කොච්චර හැඟීම් ලස්සන වුණත් ආකර්ෂණීය වුණත් ඔයාගේ අනන්‍යතාවය ඔයාගේ දෛනික වැඩ කටයුතු අතපසු කරගන්න එපා. ඔයාගේ ආත්ම ගරුත්වය නැති කරගන්න එපා කියලා ඕනට වඩා ඉක්මන් නොවි ඔයාගේ හැඟීම් පාලනය කරගන්න කියලා රීඩින් එකෙන් පෙන්눔 කරනවා. ඉතින් ඔය දෙදෙනා අතර ගැඹුරු ආත්මීය සම්බන්ධතාවයක් පෙන්눔 කරනවා. මේක සෝල්මේට් කනෙක්ෂන් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක නිකම්ම බාහිර පෙනුමට වඩා විතරක් ඇති වුණ ආකර්ෂණයක් නෙවෙයි, හදවතේ දෙකක් අතර ඇති විය හැකි ශක්තිමත් පාලමක් වගේ. ඉතින් ඔය දෙදෙනා අතර ඊටාම ලස්සන ගැඹුරු සහ අර්ථවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමේ ලොකු එනර්ජි එකක් පෙන්눔 කරනවා රීඩින් එකෙන්. ඉතින් මේක සමහරක් අයට ඉතින් මේක පොදු රීඩින් නිසා එක එක අයට මේක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඉතින් හදිස්සි නොවි පියවරෙන් පියවර ඉදිරියට යන්න කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ ස්වාධීනත්වය රැකගෙන දෙදෙනා අතර තියෙන මේ යාළුකම හෝ ඒක අර පළුදු වෙන විදිහට වැඩ කරන්න එපා කියලා පෙන්눔 කරනවා. ක්‍රෂ් එකට වෙන කෙනෙක් ඉන්නවද කියලා බැලුවොත් දැනට එහෙම ප්‍රබල සම්බන්ධතාවයක් හෝ වෙනත් කෙනෙක් ගැන ලොකු අවධානයක් තියෙන බවක් නම් පෙන්눔 කරන්නේ නැහැ. මේ ශක්තිය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ ඔයාගේ ශක්තිය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ ඔය දෙදෙනා අතර කොහොමද සම්බන්ධතාවය ගොඩනගගන්නේ කියන එකට තමයි ඔයාගේ සම්පූර්ණ ශක්තිය යොමු කරලා තියෙන්නේ ඔයා මේ වෙනකොට. ඉතින් එයාගේ ලොකු විශේෂ ආකර්ෂණයක් හා කැමැත්තක් තියෙනවා කියලා එහෙම ලොකුවට පෙන්눔 කරන්නේ නැහැ. ගැළපෙන බවක් පෙන්눔 කරනවා. ඉතින් කාඩ් එක මේ ෆස්ට් කාඩ් එකෙන් මතක් කරන්නේ හිතන තරම් වේගයෙන් සමහර විට එයාගේ පැත්තෙන් ඔයාට කැමැත්ත නොලැබෙන්න පුළුවන්. ඉතින් ඔයා ඉවසින්මින් ඉන්න කියනවා. ආදරයක් දක්වා මේක ගොඩාක් දුරට ආදරයක් දක්වා යාමට ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් කවදා එයා කතා කරයිද බැලුවොත් කාඩ් පැත්තෙන් ලොකු කාල සීමාවක් නිශ්චිතව කියන්න බෑ. සති මාසයක් ඉදිරියට මාස 5ක් වගේ කාල සීමාවක් කියන්න පුළුවන්. ඉතින් ඉවසීමෙන් ඉන්න කියන එකයි තියෙන්නේ. ඔය දෙදෙනා එකතු වුණොත් ඉස්සරහට ලොකු ආදරයක් ලස්සන ආදර කතාවක් පෙන්눔 කරනවා. ඉතින් ඔයාගේ දෛනික වැඩ කටයුතු කරගෙන සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කියලා පෙන්නනවා. ඔයාගේ එනර්ජි එක අඩු කරගන්න එපා. ඉතින් මේ ධනාත්මක ශක්තිය ඔයාට මේ රීඩින් එකෙන් ලැබෙන ධනාත්මක ශක්තිය වැඩි කරගන්න, ක්ලේම් කරගන්න. ඉතින් විශ්වමාතාවට ස්තුති කර කමෙන්ට් එකක් දාන්න. ඉතින් මතක ඇතුව මේ වගේ රීඩින් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. සුබ දවසක්.